Hello guys, welcome back to my YouTube channel Easy German with Sinhala. ඉතින් අන්න මම ඔයාලට අද අලුත් lesson එකක් අරගෙන ආවා කොහොමද තමන් ගැන introduce කරන්නේ German වලින් කියලා. Introducing myself. කොහොමද German වලින් කියන්නේ? හරි, බය වෙන්න එපා. මම ඒක හරිම සරල විදියට ඔයාලට කියලා දෙන්නම්. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි පටන් ගමු. ඒ වගේම මතක් කරන්න ඕන මගේ YouTube channel එකේ කලින් videos බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. හරි, එහෙනම් පටන් ගමු. Fish fast tell introducing yourself. කොහොමද ඔයා ගැන කියන්නේ? හැබැයි මම අද කරන්නේ අමුතු විදිහකට ඒක තමයි questions and answers. කොහොමද කාගෙන් හරි කෙනෙක්ගෙන් හරි ප්‍රශ්නයකින් අහන්නේ එක එහෙම එතකොට ඒකට උත්තර දෙන්නේ කොහොමද එහෙම අපි ඉගෙන ගමු. එතකොට fish fast tell introducing yourself. එතකොට questions වලට කියන්නේ fragen. මෙතන උන්ච් කියලා තියෙනවා. ඔයාලට මතක ඇති මම numbers lesson එකේදී සාලන් lesson එකේදී කියා දුන්නා උන්ච් කියන එක අනිවාර්යෙන් ඒකේ තියෙනවා. ඔයාලට මතක ඇති බැලුවනම් ඉතින් උන්ච් කියන්නේ මම එවෙලත් කිව්වා සහ කියන තේරුම තමයි and. හරිද? ඒකේ තේරුම and කියන එක. එතකොට and antworten. answers වලට කොහොමද කියන්නේ? antworten. fragen und antworten. und කියන්නේ and. මේ අල්ටයන und නෙමෙයි und. fragen und antworten. questions and answers. හරි. එතකොට introducing yourself fish fast tell. ඒක තමයි අද අපේ lesson එක. කොහොමද අපි කාගෙන් හරි නම අහන්නේ? German වලින්. කොහොමද? What is your name? English වලින් එහෙමයි. ඔයාගේ නම මොකද්ද? What is your name? German වලින් කොහොමද කියන්නේ? ඔයාලට පේනවාද තුනක් මම ලියලා තියෙනවා. මේ තුන් විදිහටම අපිට නම අහන්න පුළුවන්. Wie heißen Sie? මතකයිනේ මේ අකුර? මේ etc. Wie heißen Sie? තව අපිට අහන්න පුළුවන් Wie ist Ihr Name? එහෙමත් නැත්නම් අපිට අහන්න පුළුවන් Wie heißt du? හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන Wie heißen Sie? Wie ist Ihr Name? ඒවා ෆෝමල් විදිහට අපි අහන්නේ කෙනෙක්ගෙන්. ඒ කියන්නේ ෆෝමල් කියන්නේ අර වැදගත් විදිහට ෆෝමල් විදිහට අහනකොට තමයි අපි මේ දෙක යූස් කරන්නේ. ඉන්ෆෝමල් විදිහට අහුවා මේක. ඒ කියන්නේ යාළුවෙක්ගෙන්, ඒ කියන්නේ ඔයාගේ සම වයස කෙනෙක්ගෙන් අහුවොත් අපි ඔයාගේ නම මොකද්ද මචං කියලා වගේ අපි සිංහලෙන් අහනවානේ. අර ඒ වගේ ඒක තමයි ඉන්ෆෝමල් කියන්නේ. එතකොට Wie heißt du? මේ do කියන එක you කියන එක වගේ ඔයා කියන එක ඒක අපි ඉන්ෆෝමල් විදිහට තමයි යූස් කරන්නේ. හැබැයි C කියන එකෙත් you කියන අදහස තමයි. හැබැයි ඒක ෆෝමල් වැදගත් විදිහට තමයි අපි ඒක යූස් කරන්නේ. වැදගත් කෙනෙක්ට කතා කරනකොට Wie heißen Sie? Wie ist Ihr Name? ඒකේ ihr මේ ihr C. හරිද? ඒවා කැපිටල් අකුරෙන් තමයි අපි ලියන්න ඕන. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ජර්මන් වලදී verb එක simple. හරිද? simple. හැබැයි අපි දැන් ප්‍රශ්නයක් අහනකොට ඒක පළවෙනියටම sentence එක පටන් ගන්න එකනේ. එතකොට capital අපි use කරනවා. ඒ වගේම නාම පද ඒ වගේ දේවල් වලදී අපි capital අකුර තමයි use කරන්නේ. නාම නේ එන්න අකුර capital. හැබැයි do කියන එක simple. C කියන එකේ S අකුර capital. මම මේ ලියලා තියෙන විදිය හොඳට මතක තියාගන්න. මේ විදිහට තමයි ජර්මන් වල ලියන්නේ. මම ඔයාලට ඒක වෙනම ලෙසන් එකක් අරගෙන එනවා අනිවාර්යෙන්ම. ඒකින්ද දැනට අපි මෙහෙම පාඩම් කරගන්න ඔයාලට එතකොට හරිම ලේසි. ඉතින් මම මේ කැපිටල් සිම්පල් එන්නේ කොහොමද ඒකත් මම කියා දෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් රැඳී ඉන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි. එතකොට what is your name? Wie heißen Sie? Wie ist Ihr Name? Wie heißt du? එතකොට කොහොමද අපි ආන්සර් එක දෙන්නේ? My name is කාට හරි වගේ අහුවම වගේ නම මොකක්ද කියලා මගේ නම කියලානේ කියන්නේ. එතකොට
my name is කියන්නේ mein Name ist. is එකට අපි ජර්මන් වලින් කියන්නේ ist කියලා. තේ අකුර එකතු වෙනවා. ist. ඒතර name එක නාම කියලා තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. හැබැයි එකම ස්පෙලිංස් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති NAME. හැබැයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ වෙනස් විදිහටනේ ජර්මන් වලින්. ඒ අකුර අපි ප්‍රොනවුන්ස් කරන්නේ ආ කියලා. ඒකින්ද තමයි අපි නාම කියලා ප්‍රොනවුන්ස් කරන්නේ. නාම. mein කියන්නේ මගේ. මගේ. mein Name ist කියලා ඔයාගේ නම කියන්න තියෙන්නේ. mein Name ist Tehansa. මගේ නම Tehansa. ඒත් mein Name ist Tehansa. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ich heiße. නම දැම්ම. ich heiße Tehansa. ich heiße Sumudu. හරිද ඒ වගේ. එතකොට ich bin. ඒ කියන්නේ I am. ඒකත් නම තමයි කියන්නේ ich bin කියලා තිබුණොත් අනිවාර්යයෙන්ම නම. ich bin Tehansa. ich bin Vatsala. ඒ වගේ නම් කියන්න තියෙනවා. ich bin Kasut. ඒ වගේ. හරිද? එතකොට mein Name ist. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ich heiße, ich bin කියලා අපිට යූස් කරන්න පුළුවන්. එතකොට my name is දැන් දන්න. එතකොට ඔයාලා දන්නවා කොහොමද අපි ප්‍රශ්නයක් අහන්නේ? ඔයාගේ නම මොකද්ද? what is your name? කොහොමද අහන්නේ අපි ජර්මන් වලින් කියලා? ඊට පස්සේ අපි ආන්සර් එක දෙන්නේ කොහොමද කියලා දැන් ඔයාලා දන්නවා. එතකොට අපි බලමු කොහොමද surname එක අහන්නේ. what is your surname? surname කියන්නේ අපේ family name එකනේ. එතකොට ඔයාලට හරිම ලේසි surname එකට ජර්මන් වලින් කියන්නේ Familienname. name එකට කියන්නේ කොහොමද? නාම. එතකොට family name Familienname. family name එක කියන්නේ surname එක වගේ නේ. එතකොට Familienname. එතකොට wie ist අනිවාර්යෙන් අපි මේ විදිහටම තමයි අහන්නේ. හරිද? what is your surname? wie ist your Familienname? ඒක අහන්නේ formal විදියට. හරිද? එතකොට මේ formal කියලා අපි දැනගන්නේ මෙන්න මෙතනින් year කියනවා නම්. එතකොට C තියෙනවා නම් කලින් මම කියන්නේ C කියන එක. ඒ වගේ. එතකොට dine තියෙනවා නම් ඒක informal. මම ඒක කියලා දෙන්නම්. දැනට අපි මේක මතක තියාගමු කොහොමද අපි අහන්නේ කෙනෙක්ගෙන් ඔයාගේ surname එක මොකක්ද කියලා. Wie ist Ihr Familienname? Wie ist dein Familienname? Dein Familienname. එතකොට අපි කොහොමද ආන්සර් එක දෙන්නේ? මේ කොහොම ඇහුවත් අපි ආන්සර් එක දෙන්නේ mein Familienname ist. mein Familienname ist කියලා ඔයාගේ surname එක දාන්න තියෙන්නේ. හරිද? එතකොට පෙරේරා එහෙම නැත්නම් තියෙනවනේ එක surnames ඔයාලගේ surname එක දාන්න තියෙනවා. එතකොට wie ist Ihr Familienname? wie ist dein Familienname? එතකොට answer එක antworten එක දෙන්නේ mein Familienname ist. හරිද? එතකොට මේ frage දෙකම එතකොට මේක antworten. හරිද? දැන් අපි ඉගෙන ගත්ත surname එක කොහොමද කියන්නේ කියලා. එතකොට ඔයාලට ඔයා ගැන කියන්න කිව්වහම ich bin Tehansa. එහෙමත් නැත්නම් ඔයාලට කියන්න පුළුවන් my name is Tehansa කියලා. එහෙමත් නැත්නම් ich heiße Tehansa කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ ඊට පස්සේ අපිට කියන්න පුළුවන් mein Familienname ist කියලා කියන්න පුළුවන්. මේකෙන් ඔයාලට තේරෙනවා කොහොමද introduce කරන්නේ ඔයා ගැන කියලා. හරිද? එතකොට කොහොමද අපි first name එක අහන්නේ? දැන් හැමෝම ගොඩක් අය දැන් අපේ රටේ නම් කොහොමද හරි first name එක වගේ නම මොකක්ද කියලා අහද්දී අපි කියන්නේ first name එකනේ. එතකොට ජර්මන් වලදී what is your first name? හරිද? ජර්මන් වලදී අපි first name එකට කියන්නේ Vorname කියලා. කොහොමද? Vorname. මේ V අකුර තිබ්බට අපි ජර්මන් වලින් කියන්නේ V කියලානේ. ඒතර Vorname. මේ V O L. හරිද? ඊට පස්සේ නාම කියලා එක ලියනවා. name කියන එක නාම. එතකොට ඒක formal විදිහට අපි කියන්නේ ihr මේ ihr දාතර wie ist ihr Vorname. හරිද? එතකොට wie ist dein Vorname? මේක informal විදිහට. හරිද? මේක informal විදිහට අපි කියන්නේ dein තියෙද්දි informal. wie ist dein Vorname? එහෙමත් නැත්නම් අපිට අහන්න පුළුවන් wie ist ihr Vorname? එතකොට අපි ආන්සර් එක කොහොමද දෙන්නේ? දැන් හිතන්න පුළුවන් නේද? කොහොමද? mein Vorname ist. mein Vorname ist. හරි නේද? එතකොට wie ist ihr Vorname? wie ist dein Vorname?
mein Vorname ist. Antwort එක mein Vorname ist. එතකොට frage දෙක මේ දෙක frage. එතකොට මෙතන මේක informal විදියට මම කියලා නෑ. මේක formal කියලා ලිව්වා. ඔයගොල්ලෝ දැන් මතකයි මම කියලා දුන්න dine කියද්දී informal විදියට තමයි අහන්නේ අපි. එතකොට we is dine formal. මේ දෙවිදියටම අපිට අහන්න පුළුවන්. කොහොමද how are you German වලින් කියන්නේ කියලා. How are you? ඔන්න ඉංග්‍රීසි වලින් අපි කියන්නේ how are you? I'm fine. ඒක හොඳටම අපිට මතකයිනේ. ඉතින් ඒ වගේ අපි ජර්මන් වලින් කොහොමද කියන්නේ කියලා හොඳට මතක තියාගමු. හරිද? We get as do. Informal විදිහට මම ලියලා තියෙන මේ වරහන් දාලා මම ලියලා තියෙන මේ දෙකම informal විදිහට කියන්න පුළුවන්. We get as do. We gets dear. එතකොට formal විදිහට අපිට කියන්න පුළුවන්. We get as Ihnen. මේ Ihnen. We get as Ihnen. Ihnen capital I. හරිද? එතන capital E තමයි අපි ලියන්නේ. E හා N A N. හරිද? Ihnen. එතකොට අපි how are you කොහොමද කියන්නේ දැන්? We get as do. We gets dear. We get as Ihnen. මේ තුන් විදිහටම අහන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද how are you කියලා අහන්න දන්නවද? දැන් කොහොමද අපි ඒකට උත්තරේ දෙන්නේ කියලා ජර්මන් වලින්. හරි. Thank you. I'm good. දැන් how are you කියලා අහුවාම අනිවාර්යෙන් අපි ඉංග්‍රීසි වලින් නම් I'm fine. මං හොඳයි කියලා කියනවා. දැන් අපි ජර්මන් වලින් කොහොමද කියන්නේ? Danke, good. Danke කියන එකේ තේරුම තමයි thank you කියන එක. Danke, thank you, good. Good, good කියන එක. Good. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් auch gut, danke. මාත් හොඳින්, thank you. අර කවුරු හරි අහුවාම අපි එයාට thank you කියන්න ඕනේ. අර ඒක අර හරිම වැදගත් විදිහට කතා කරනකොට එතකොට danke gut. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් auch gut, danke. තව අපිට කියන්න පුළුවන් danke sehr gut. sehr gut කියන්නේ ගොඩාක් හොඳින්. ඔයාලට කොහොමද කියලා හැම කරේ අද මම ගොඩක් හොඳින් ඉන්නවා. ඒ වගේ එතකොට danke sehr gut. ඒ වගේ. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ganz gut. ganz gut, ganz gut කියන්නේ pretty good කියන එක. හොඳයි. ඒ කියන්නේ මේකෙම කියන්නේ හොඳයි කියන එක. හරිද? මේ danke gut. Oh gut, danke. Danke sehr gut. Ganz gut. හරිද? එතකොට not good කියන්නේ කොහොමද? වරදක් නෑ දැන් අද නම් හරි නෑ වගේ not good. එතකොට nicht good. nicht good. හරිද? nicht good. ඒක හරිම ලේසි නැත්නම් අපිට කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ කියන්න පුළුවන් ගොඩක් වචන තියෙනවා. ඉතින් මම මේක හරිම සිම්පල් හින්දා මම මේක ඔයාලට කිව්වේ. එතකොට not good කියලා nicht good කියලා කියන්න පුළුවන්. එතකොට danke gut, auch gut danke. ඒවා ඔයා හොඳින් ඉන්නවා කියන අදහස. මෙතන කියන්නේ ඔයා හොඳින් නෑ කියන අදහස. Then how old are you? කොහොමද වයස අහන්නේ? ඔයාගේ වයස කීයද? How old are you? කොහොමද ජර්මන් වලින් අහන්නේ? ඒකෙත් formal informal විදිහටම දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට කොහොම කියන්නේ මේ දෙකෙන්ම ඕන විදිහකට අහන්න පුළුවන් frage එක. හරිද? Antwort එක මේ විදිහම තමයි එකම එකයි. ඒ විදිහටම කියන්න තියෙනවා. We alt sind Sie. We alt sind Sie. alt කියන්නේ old කියන එක. alt. sind නෙමෙයි t දිගන් d අකුර තිබුණාට t අකුර තමයි ප්‍රොනවුන්ස් කරන්නේ. sind. එතකොට a කියන එකේ තේරුම sind කියන එක තමයි අපි කියන්නේ. a එකට sind කියලා කියන්නේ. ඒතර u z formal form එකේ z කිව්වහම s අකුර capital. හරිද? එතකොට we alt sind Sie. we alt sind Sie. එතකොට informal විදිහට අපි කොහොමද කියන්නේ? we alt bist du. හරිද? ඒ කියන්නේ do you ඒකේ ඒ කියන්නේ මේ do form එකත් එක්ක යෙදෙන එකක් තමයි මේ bist කියන්නේ. එතකොට c form එකත් එක්ක sind කියන එක යෙදෙනවා. ඒක මම ඔයාලට කියා දෙන්නම්. verbs කියා දෙනකොට එතකොට මේක ඉගෙන ගන්න පුළුවන්. එතකොට we alt bist du. එතකොට we alt sind Sie. we alt bist du කියලා මේ දෙකෙන්ම අහන්නේ how old are you කියන තේරුම තමයි මේ දෙකෙන්ම තියෙන්නේ. එතකොට අපි කොහොමද ආන්සර් එක දෙන්නේ? Antwort එක ich bin bla bla Jahre alt. ich bin කියන්නේ ein. මම කියන්නේ මගේ නම කියනකොට ich bin Tehansa. I'm Tehansa. My Name ist Tehansa. මගේ name එක my name is Tehansa. ich heiße Tehansa. my name Tehansa. අර ඒ වගේ ich bin ein. එතකොට
I'm අපි දැන් ඉංග්‍රීසි වලින් කියනකොට I'm 21 years old. I'm 18 years old. එහෙමනේ කියන්නේ. එතකොට ich bin තමයි අපි දාන්නේ. එතකොට ich bin Jahre alt. එතකොට මෙතන දාන්න තියෙන ඔයගේ age එක. ඔයාලා දැන් age එක කියන්න කොහොමද දන්නවා? මොකද මගේ වීඩියෝස් බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා ජර්මන් වලින් Zahlen numbers කොහොමද කියන්නේ කියලා. මොකද මම කලින් වීඩියෝ එකේ ඔයාලට දාලා තියෙනවා උගන්වලා තියෙනවා numbers lesson එක. ඉතින් බලපු නැති අය අනිවාර්යයෙන්ම මගේ කලින් වීඩියෝස් කලින් lessons ටික බලාගෙනම එන්න කියලා මම මතක් කරනවා. ඉතින් මුල ඉඳන් අපි ඉගෙන ගමු. එතකොට හරිම සරලව ඉගෙන ගන්න පුළුවන්. ඒකෙන් හින්දා කලින් වීඩියෝස් බලපු නැති අය අනිවාර්යයෙන්ම බලලම මේ lesson එක අපි ඉගෙන ගමු. හරි. එතකොට ich bin Jahre alt. එතකොට අපි හිතමුකෝ මෙතන 21 දැන් ඔයාලට 21යි නේ. කොහොමද කියන්නේ? මතකද? පිටිපස්සේ ඉඳන් ඉස්සරහට එන්නේ. 21. එතකොට 18 18. ඒ වගේ. එතකොට මේ ich bin 21 Jahre alt. Ich bin 18 Jahre alt. ඒ වගේ තමයි අපි ජර්මන් වලින් වයස කියන්නේ. එතකොට how old are you? Wie alt sind Sie? Oder wie alt bist du? මේ දෙක Fragen. එතකොට Antwort එක තමයි ich bin ඔයගේ age එක කිව්වා Jahre alt. Jahre කියන්නේ years. Jahre years අවුරුදු. Alt කියන්නේ old. Ich bin ඔයගේ age එක දාලා Jahre alt. ඉතින් ඒ age එකේ lesson එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද මම හරිම සරලව ඔයාලට කියලා දෙලා තියෙනවා. ඉතින් හරි අදට මම lesson එක ඉවර කරනවා. මොකද ඔක්කොම එක ගොඩේ ඔක්කොම කියා දුන්නොත් ඔයාලට පැටලෙන්න පුළුවන්. ඒ වගේම බෝරින් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම ඊළඟ කොටස ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් මම හිතනවා ඔයාලට හොඳටම මේ අද උගන්වපු lesson එක තේරෙන්න ඇති කියලා. ඉතින් තේරුන්නේ නැති දෙයක් තියෙනවා නම් මේක තේරුණා නම් ඒ හැමදේම comment section එකේ comment එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් guys YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම කලින් videos බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒවත් බලලම අපි ඉස්සරහට යමු. එතකොට හරිම සරලව ඔයාලට German language එක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අදට මම මේ lesson එක ඉවර කරනවා. ඊළඟ දවසේ වීඩියෝ එකෙන් මම ඊළඟ කොටස අරගෙන එන්නම්. එහෙනම් thank you. Bye bye. Cheers.